බෝතල් තියනවද? මල්ලි කෝල් නම් නැහැ 100 පොඩියම තියනවා දෙන්න. කමක් නෑ දෙන්නකෝ. සුබ උදැසන කැමෝටම ගරු මන්ත්‍රීතුමනි, මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමනි, පැමිණ සිටින ආරාධිත අමුත්තනි, මම මේ වෙද්දී මේ පොළවේ අවුරුදු 25ක කාලයක්, ඒ කියන්නේ සියවස් 4න් එකක කාලයක් ජීවිතේ ගෙවලා තිනවා. ඒ අවුරුදු 25ක පොඩි කාලපරාසය ඇතුලේ මම පරිසරය ගැන අත්දැකලා තියෙන වෙනස්කම් අනන්තයි අප්‍රමාණයි. මම මේ පොඩි කාලය තුල අත්විඳපු පරිසරයයි වර්තමානයේ තියෙන පරිසරයයි අතර තියෙන්නේ හරියට අහසට පොළොව වගේ වෙනස්කම් කිව්වොත් මම හරි. මේ අහසට පොළොව වගේ වෙනසට හේතුව විදිහට ඔයාලා දකින්නේ මොකක්ද? ඔයාලා හිතුවා හරි. ඒ මහ විනාශය තමයි පරිසර දූෂණය. ආදිකාලේ ජීවත් වුණ අපේ මුතුන් මිත්තෝ මේ පරිසරයට එකී කොටස්කාරවුණු අජීවී වස්තුන්ට දෙවිවරුන්ට වගේ කරු කළා. වන්දනාමාන කළා. චාරිත්‍රවාදීන්ට ඉෂ්ට කළා. පුදු පූජා කළා. ගොඩක් අවාසනාවන්ත විදියට ඒ කාලෙදි අපේ මිනිස් වර්ගයාගේ මේ ගෞරවය නැත්තටම නැති වුණා. ඒකේ අන්තිම ප්‍රතිඵලය උනේ දියුණුව මත නැහෙන යන්ත්‍ර වගේ හැංගීම් දැනීම් නැති ජීවීන් පිරිසක් පිහිනුන එක. අපේ ගමනාන්තයේ කෙලවර වෙන්නේ පරිසර දූෂණය නිසා. මේ හිතක් පපුවක් නැති මිනිස්සුන්ගේ හිතන්න පතන්නවත් වෙලාවක් නැති ජීවිතය ඇතුළේ තමන්ගේ අතින් විසි කරන ටොපිකොලේ පොලිතින් බෑග් එක නැත්නම් වතුර බෝතලේ හෝ හරි විදිහට බැහැර කරන්න හැකියාවක් ඉතුරු වෙලා නැහැ. මම ඔයාලා සියලු දෙනාට ආරාධනා කරනවා. ඔයාලගෙන් මහලා බලන්න. ඔය අන්තිමට පාවිච්චි කරපු ටොපිකොලේ පොලිතින් බෑග් එක හෝ ප්ලාස්ටික් වතුර බෝතලේ ක්‍රමවත් විදිහට බැහැර කළාද? නැත්නම් මේ පොලිතින් බෑග් එක ප්ලාස්ටික් වතුර බෝතලේ ඇරෙන්න වෙන විකල්පයක් තිබ්බෙම නැද්ද? තිබ්බනම් ඇයි මේ විකල්පේ ක්‍රියාත්මක කළේ නැත්තේ? අපේ අනාගත පරපුර තවමත් මේ විනාශයේ හවුල්කාරයන් වෙලා නැහැ. ඉතින් අපේ වගකීම වෙන්නේ මේ අනාගත පරපුරට ආදර්ශයක් වී මඟ පෙන්වන එක. අපේ ඉදිරි පරම්පරාව මේ විනාශයෙන් ලෝකයේ ගලවා ගන්න යන බලාපොරොත්තුව හදවත් තුළ ඉතුරු කරමින් මම නිහඬ වෙනවා. ස්තුතියි සියලු දෙනාට.